Magikulagi, gunikadadata alame. You crazy, crazy boy, you make me wanna say, oh my god. Red, red, salapani, manga, kanduni. Manga, gata, umadi, manga, tala ini. Red, red, salapani, manga, kanduni. Manga, gata, manga, tala ini. කොහොම මොනවා කිව්වත් අහස පවා ගරවන ඔබලට ඇහෙනවද මන් දන්නේ මට ඇහෙනවා කවුරු කොහොම මොනවා කිව්වත් අසන්න නංගියෝ ආගේ සින්දු තමා මම රැට් අහන්නේ එතකොට මధుරු කන්නේ මధుරටවත් අපේ ළඟ ඉන්න බෑ අසන්න නංගිගේ ලස්සන කටහඬ ඇහෙන්නකොට ඔය අපේ ගෙදර මధుරු කොයිල් නෙට් පේපර් ඉස්සර නෑ චිප් එකට අසන්න නංගිගේ සින්දු ගහලා ජීබිල් එකට දානවා ඉතින් ඔයාලත් අහන්න මගේ ප්‍රියතම ගායිකාවිය මගේ හදවතේ ගායිකාවිය ඔයාලා ඉන්නේ මෙතන මෙලා වෙන්නේ අසන්න ඉන්නේ මෙතන ඉතින් නංගියෝ වාගේ අනාගතයට සුබ පතන්න මම මගේ නාලිකාවෙන් වෙලාවක් පොඩි අඩක් අයින් කරලා මම ආසම සින්දුව තමයි මගේ නංගියා මේ කිව්වේ ඔයාලා කැමති නම් මම පොඩි කොටසක් කියන්නද අනේ මං ආසයි වඩක් අහන්න මාගේ කුල්ලාගේ හොරිකඩ දැත අල්ලන්නේ Kusi kusi bui, you make wanna say, oh my god! Rat olma dem obagawatam enne. Yana nama ahana giyanne mata. Ahala mata ganne. Ithin asanna nangiyo. Ithin e wagema ape sirasa ithin බොහොම ස්තුතියි මෙවැනි දක්ෂයින් බිහි කරනවට නැත්තම් අපිට මధుරු කකානේ නිදිය ගන්න වෙන්නේ ඉතින් සිරස බොහොම ස්තුතියි මේ වගේ කලාකාරයෝ කියන්නේ රියල් ආටිස්ට්ලා බිහි කරනවට බොහොම ස්තුතියි ඉතින් අපි මේක පටන් ගමු මොකෝනේ කහන්න නැත්තේ මధుරුට කියන්නේ පැතියෝ කොහොමද ඔබ කවුරුත් දන්න කතාවක් මේ තමයි අපි බලන්නේ සාන් පුතා මේ වෙනකොට සිරගත කොට ඇත මේ වෙනකොට Facebook එකේ උඩට පහළට යනකොට හැමතැනම සාන් පුතා ඇත සාන් පුතා කියන්නේ සාන් අයියා කියන්නද මල්ලි කියන්නද මාමා කියන්නද කුමක් කියන්නද කියලා මට හිතා ගන්න බැරිය කෙසේ නමුත් සාන් පුතා රැප් ඉන්ඩස්ට්‍රිය වෙනම පැත්තකට අරන් ගියපු කෙනෙක් ඉතින් එහෙම යුනික් වැඩක් කරනවා කියන්නේ අමුතුම නෙක්ස්ට් නිකන් වෙනම් වැඩක් කරනවා පොඩ්ඩ වැඩක් වෙන්න ඕනේ මෙහෙම බෑඩ්ස් එකක් එකතු කරගන්න නමුත් මම කැමති නෑ සාන් පුතාගේ රැප් වල ඒ වයිබ් එකට නමුත් ඔගේ කැරක්ටර් එක සාන් පුතාට නෙමෙයි සාන් පුතාගේ රැප් වල වයිබ් එක මට සෙට් වෙන්නේ නැහැ පුද්ගලයාගේ අර ආය වෙනස් නීතින්නේ ආසියානේ රැප් වෙනස් ආටිස්ට්ලා වෙනස් මන්නම් ඇත්තටම අහන්නේ කාගෙවත් කොහොමරි අර ඔහුගේ අභ්‍යන්තර ක්‍රියාවලියේ අනිත්‍යතාවයක් මෙනෙහි කරන බවක් පෙනෙන නිසා සහ නිහතමානී පුද්ගලයෙක් නිසා මිත්‍රෙක් වශයෙන් ඇසුරු කරන්න සුදුසු පුද්ගලයෙක් සාන් පුතා කියලා මට තේරෙනවා මම ඇත්තටම රැප් අහන්නේ මම සින්දු අහන්නෙත් නෑ මම ෆිල්ම් බලන්නෙත් නෑ මම මුහුත් කරන්නේ නෑ ඔයාලට බෑනේ මුහුත් නොකර ඉන්න මට නම් පුළුවන් ඔයාලට කියන්න කෙටින්ම කිව්වොත් මම මගේ වීඩියෝස් බලන්නේ මම මගේ වීඩියෝ දිහා මම මොන ලම්බක්වත් බලන්නේ මම මේ මගුල කරන්නේ උඹලට බලන්න
මේ බලලා ලයික් එකක් දාපල්ලා කමෙන්ට් එකක් දාපල්ලා සෑපාරක් දාපල්ලා මට ආදරේ කියලා කමෙන්ට් එකක් දාපල්ලා මට ආදරේ කියලා කමෙන්ට් එකක් දානවා කියන්නේ උඹලා මට නෙමෙයි ආදරේ උඹලටමයි උඹලා මම නැති වුණාම අයියෝ සුප්පනේ ගාලා ආදරේ කියලා උඹලටමයි ආදරේ කරලා තියෙන්නේ ඇයි උඹලට මාව පේන්නේ නැහැ මාව දකින්නේ නැහැ මාව අහන්නේ නැහැ මාව බලන්නේ නැහැ එතකොට උඹලා ආදරේ ගාලා තියෙන්නේ උඹලගේ ඇහැට කනට නාසයට කයට දිවට නේ කයට නන්නේ මොකද වගේ මාසලවන්න එලගිරි මං ඔයාලට ආදරේ ඉතින් එදාම මෙදිරිගිරි ආසාවෙනිලාගේ ගමේ අයට ඇවටාර් ගහලා ඇවටාර්ලට මෙදිරිගිරිය ගහලා ඇමේලියට ගහලාද දන්නෙත් නෑ ඇමේලියට නම් ඇමේලියද මන් දන්නෙත් නෑ ඇමේලියට නම් අතක් තියන්න එපා අහිංසක නෙක්ස්ට් ලෙවල් කටහඬක් තියෙන කෙල්ලෙක් නේ ඇමේලියට නම් ගන්න නදන්න එපා ගැව්වම මම ගහනවා කවරේ අපි බලමු මේ ඒගොල්ලන්ට බරක් වුණා. හරි. ඔව් කාමාරට මේක නවත්තනවා. හරි හරි. ඒ නිසා ඇත්ත මේ කාමාර වෙනකන් නැටුවා මුන්ට මදිද කොහොමද සංසුන් වෙන්නකෝ. Samsung මේ මේ Samsung මේ මොබයිල් එකේ Samsung එකේ අන්න උතර ගමනට දෙන්න වරද්ද ගත්ත දැන ඕනේ වල්ලි මේවට සල්ලි ගන්න ඕනේ. තේරුම් ගන්න කියනද? දෙන්න බලන්න බෝතල් වල කරේනවා උන් ගාවා අපි උන්ට ගාවා උන් අපිට ගාවා අපි උන්ට ගාවා ඒක දෙන්නේ සෑහෙන්න අලාභ හානි සිදු කරලා තියෙන මෙදිරිගිරියේ ජනතාව අය හරි කැත්තයි උදේ මෙදිරිගිරිය හරි කැත්ත වැඩක් කොහල කරලා තියෙන හොඳ හේතුව වස්ති නාපුන් වස්ති යන්න බෑ ගැස්සන් කියන්නේ හේතුව වස්ති මොකද දාන වස්ති නෙමෙයි අර වස්ති නාපු නිසා සහ සාන්පුතා කොහොමද ඇතුළේ සාන්පුතාට එන්න විදියක් නැහැ කොහොමද දැන් උතන කවුරුත් නැහැ නැතිවීම තමයි මතනම වෙන්නේ ඒක මුන්ට තේරෙන්නේ නැහැ මේ උන්ක තමයි නටවන්නේ ඉතින් කොහොමද නටන්නේ මුන් කොහොමද නටනවා උඹලා දන්නේ නැහැ උඹලා නටනවා උඹලා මේ දැනුම් නටනවා උඹලා දන්නේ හරි ඒක නටන්නේ අපි ආයෙනෝනේ අර පැත්තට ඉතින් සාන්පුතා ඇතුළේනේ වස්තිලා එළියේ ඉඳලා ඇයි ආවේ නැත්තේ එතකොට මට තේරෙන විදියට සංවිධානය ඒ මණ්ඩලයේ තමයි කචල්ලක මණ්ඩලයේ කචල් දැක්කනේද සංවිධායක මණ්ඩලය බලන් ආපුන්ට ගහනවා ස්ටේජ් එක උඩට වෙලා ආපු ඉතින් අලාභ හානි කරනවා අර අවතාර් බෑන්ඩ් එක තමයි අසරණ වෙන්නේ සවුන්ඩ්ස්ලා ඒ උන් තමයි අසරණ වෙන්නේ මේකේ දෙපැත්තක් තියෙනවා සම්පූර්ණ වගේ කියන්න ඕනේ මට අනුව නම් සංවිධානය ඒ මඩුල්ල කොහොම නමුත් අපිට වැඩක් නැහැ මම යන්නේ ඩිසෝල්ඩ් සෙනීනා ගෝමස් ගෙන්නපන් මම යන්නේ සකීරා ගෙන්නපන් මම යන්නේ මොකද ඕගෙන් මට මාව සතුටු කරන්න බෑ මට මාව සතුටු කරන්න මම නැති තැන ඒ කියන්නේ මේ අමතනම නැති වෙන එක තුල මම පවතිනවා එතකොට මම පැවතිලා තියෙන්නේම නොපැවතීම තුල එමිනෙන් ගෙන්නපන් පොඩ්ඩක් හිතනවා යන්න හැබැයි ඌ කියන ඒවා මට තේරෙන්නේ නැහැ අඩෝ මට මොකද උනේ මොනා වෙන්නද වෙදල නැති වෙනවා ඉතින් මෙතන අපි ඉන්නවා අපි කොහොමද නැති වෙන්නේ ඉඳපු තැනක් නැහැ අපි ඉන්නවා කියලා හිතන් ඉන්නවා හායි මගේ රත්තරන් යාළුවනේ ඔයාලට කොහොමද ඔයාලා උදේ ඉන්නවද ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ OneXBet කියන මේ ඇප් එක ගැන. ඔයාලා මැච් බලනවා නම් ඔය ලීග් මැච් මේ වගේම IPL ඉන්දියාවේ 2025 මාර්තු 22 පටන් ගන්න මේ මැච් එක. ඔය ලීග් මැච් ඔය කෑස් ගේම් වගේ පොඩි මිනි ගේම්ස් එහෙම මේකේ තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලා කැමති ටීම් එකට සපෝට් කරන ගමන් ඔයාලට කීයක් හරි හොයාගන්න. තව BMW කාර්, iPhone, laptop සහ තවත් මුදල් තාගද දිනා ගැනීමට අවස්ථාවක් තිබෙන පොඩි ගේම්ස් පවා ඇත. ඉතින් ඔයාලා ලියාපදිංචි වෙන්න කැමති නම් ඔය කැමති ඕනෑම තරගයක් තෝරාගෙන මගේ මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරොත් ඔයාලට බෝනස් මුදලකුත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට iPay, UPay bank සම්පත් විශ්වාස වෙනත් ඕනෑම පහසුකම් හරහා ඔබේ ජයග්‍රහණය පහසුවෙන් ඔබේ අතට ලබා ගන්න හැකියි. එහෙනම් සෙට් වෙන්න ජය
සියල්ල අත්අඩංගුවට අරගෙන බේර ගන්න ඩ්‍රම් සෙට් එකේ උඩ මාත් ඉස්සර එනවාසේ ඩ්‍රම් සෙට් එක. දැන් නම් මොකද අතන්නේ? නමුත් උන් පට්ට කාලා කන්නේ ටිකක් මචං. ඇදිරිගිරිය ඔයගොල්ලෝ ලැජ්ජා වෙන්න ඕනේ. සමස්තම් පුළු ඇදිරිගිරියම ඉතින් වගේ කියන්නේ නෑ මේ කාලා කන්නේ හැමතැනම ගොබ්බියෝ පිරිසක් ඉන්නවා. අදාළ ප්ලේස් එකේ නෑ ගමෙත් ඉන්නවා ගොබ්බියෝ. හැම ගමකම ඉන්නවා. ඒක මේ ටයිම් ප්ලේස් ලොකේෂන් අදාළ නෑ. මේකේ සම්පූර්ණ වැරද්ද සංවිධායක මණ්ඩලේ. සංවිධායක මණ්ඩලයට බෑන්ඩ් එකට උන පාඩු පුරවන්න වෙයි. සවුන්ඩ් වලට එහෙම පාඩු පුරවන්න වෙයි. සංවිධායක මණ්ඩලේ පාඩුව මේ වගේ අමනෙන්කින් පියව ගන්න වෙයි. මේ වගේ අමනෙන්ට ගස්සන්න ඕනේ ආසාවරි. ගොබ්බ හැත්ත. කොල්ලේ කම්බ කරන් කන ඉස්මන්ට් එකට නියරවම තඩි බාන්න පුළුවන්ද? ඌ ඇරිස් එක කාර කරන්නේ. මේකව මෙදිරිගිරියේ කුඹුරක පබෙක්ට ගහලා වීමැස්සු ඉන්න කලයක් මේකගේ ඔළුවේ ගහන්න ඕනේ. කාලා කන්‍යා. මුංග අත්අඩංගුවට අරගෙන. අනේ මන් දන්නේ මං හිතන්නේ මෙදිරිගිරියේ ආසාවරීවත් ආය ගහයි කියලා. සෝ අපි කියන්නේ ගෙන් අහන්න ඕයි. අපිට මාත් කියන්නේ සුතෝ. කවුද? තෝකෝ පුරලා මට අදලා පායින් ගන්නකොට ඒසි කියනවා. මොකද පිස්සුද? මොකද කියන්නේ බං ගහන අනේ කම්පියුටර් ලයින්නේ. අයි ගොතන්න බහින්නද? අයි කොහමද විකෘතිතාවේ රටේ ඒ මම කල්පනා කරනවා. ඒ දරුවෝ විකෘතිතාවයට පත් වෙලා පොඩ්ඩ බලන්න කොහමද පොඩි ගස් බල්ලගේ කතාව කොහමද විකෘතිතාවයේ රටේ උන්ට බත් දුන්නට ගහන්න ඕනේ දඩ මොකද්ද බම් මේ වෙන්නේ හැමදේම අනිත් පැත්ත ගහනවානේ අඩෝ කෙලෙස් සිතුවිලි ක්‍රියාත්මක කර මානසික විකෘති එලි දක්වනවා මිනිස්සුලා උන් ලොකුනාම කොහමද මේකෙන් යන්නේක හොඳයි කියලා හිතෙන්නේ නැත්නම් උඹලට අඩෝ වරෙන් බං මන්නා ගිහින් ඉන්නේ උඹේ මන්දාගිනේ උඹ විතරක් යන්න කතා දාලා ඉන්න තැන දාලා උඹට කොහොමද ඉන්න තැන කොහෙත් නැතේ ආයෙත් මොකද නැති වෙන්නේ හැමතැනම තියෙනවනේ බං ඊළඟට समस्त කොන්දොස්තර කාර්යුන්ට කොන්දොස්තර මහත්තයෙක් වගේ ජොබ් එක කරන හැටි මේ කොල්ල කියලා දෙනවා. අන්න ඒක ගන්න. නැත්තම් හැම කොන්දොස්තර කාරයෙක්ට ගුටි කන්නේ මගින්ගේ. කොන්දොස්තර මහත්තුරුන්ට නෙවෙයි කිව්වේ උනේ. යහපත් මිනිස්සු මම දැකලා තියෙනවා. කොන්දොස්තර ජොබ් එක කරන මේ වගේ අම්මල කොන්ද දැකලා තියෙනවා. නමුත් ගහන්නේ හිතෙන්නේ නැහැ. ඉතින් කාගේ හරි අම්මෙක්ගේ කිරිබීපු මිනිස්සෙක්නේ. අපි අර කොන්දොස්තර මහත්තුරු දැකලා තියෙනවා ඒ කාලේ අපි ඉස්කෝලේ යනකොට අයියෝ මාර මාවල හරි අද කේද වචනීය සිදුවීම් බැරි නේද අපි මරි මොංගලයන්ගේ ටික්ටොක් ටික බලමු නැත්නම් නිකන් කාලා වතුර වීවේ නෑ නේද ಐತಿಹಾಸಿಕ ದುಬಲಾಗಲ ಅರಣ್ಯ ಸೇನಾಸನೆ ಪತ್ತಿರಿಕೆ ಅತಿ ಕೊಕ್ಕುಲಿ ಶ್ರೀಲಂಕಾದ ದಿಯನಾನ ಐರುಮಿ ಅಮ್ಮಟೋಡು ಸಿಗರೆಟ್ ಎಕ್ಕುಗಳು ಹೋಗೋದ್ಯಾ ಅಯ್ಯೋ ನಿಧಿ ಅಮ್ಮ ನಿಧಿ ಅಯ್ಯೋ
මං දැක්ක එක දවසම සමජ්ජාතික වගේ අම්මට බයිනවා සත්පුරුෂයා. රාගම අස්මික පින්නේ රාගම දාලා ගියා. කොහේ යනවද දන්නේ මේක. කොහේ ගියත් ඉතින් අහල පහල උන්ට මදුරු කන්නේ තුනි කියලා ගන්න පුළුවන්. මොකද මම මයික් එක ගත්තාම අහල ගම් හතක මදුරු තින්න බෑ. මම දැක්කම උදේ වෙඩින් වලට ගෙන්නනවා. මං හිතන්නේ හොටෙල් වල මදුරු මිනිස්සුන්ගේ මදුරු කනවට මේ විසඳුමක් වශයෙන් තමයි මම ගෙන්නන්නේ. මදුරු කොයිල්ල. අර ගන්න තුනක පොඩ මෝ ගෙන්නලා බලන්න මදුරු කන්නේ. අහන්න වලින්ද මදුරු කන්නේ. මේ පිටසක්වල ජීවීන් වෙස් බලාගෙන මිනිසුන් අතරම අපාතර ජීවත් වී ඇති බව ඇමරිකානු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයක් මගින් තමයි එලෙස අනාවරණය වී තිබෙන බව මේ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ. ඒ නිසා පිටසක්වල ජීවීන් අපි අතරම ඉන්න පුළුවන් බව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රීය වැඩසටහනේ පර්යේෂකයන් විසින් සකස් කරන ලද අධ්‍යයන වාර්තාවේ පැවසෙන ආකාරයට පිටසක්වල ජීවීන් භූගතව සඳමත හෝ මිනිසුන් අතර පවා ජීවත් වී හැකි බවයි සඳහන් වෙන්නේ. මීට පෙර එක්සත් ජනපද බුද්ධි නිලධාරියෙකු කියා තිබුණේ ඇමරිකානු රජය පාපන්දු පිටියක ගණජරු ගන්නවා. අපිත් තමයි 6 වසරේ. මට ඔක දකින්න අතීතෙට ගියාම මම සෑහෙන දුර අතීතෙට ගියා. අපිත් තමයි 6 වසරේ ඉන්නගේ. දන්සල් වලට සල්ලි එකතු කරලා බනිස් කෑවා. ඇවිදලා මහන්සියට තමයි බඩගින්නට බනිස් ගෙඩියක් කෑවේ. මට හොඳට මතකයි. මාළු බනිස් කෑවේ. එහෙම කරන්න එපා. ඊට පස්සේ 7 වසරින් මම ඇක්සිඩන්ට් වෙලා අවුරුද්දක් හොස්පිටල් එකෙන් බත් කෑවා. ඔව්. මම දෙන්නද මේ කකුලේ මේ ඇටේ පැලුණා. මේ කකුලේ ඇටේ පැලිලා මේ අවුරුද්දක් ඉඳියා. අර මේක දාගෙන අර මොකද්ද මට මතක නෑ. අපිට මොනාවේ සෙරිනෙක්ට ඇක්සිඩන්ට් වුණේ තිස්සමහරම්ගේ සෙට් එකක්. උන් නාගදීපේ යන්න ට්‍රිප් එකක් යනකම උදේ 7ට විතර බස් එක මම එහා පැත්තේදී මම පාර පැන්න මම දැක්කේ නෑ. මම අතවදම පොඩි. එතකොට මම පාර පැන්න ඕවර් සෙරිනක් කරා මවුන්ටින් ගින් ඕවර් මම මට මතක නෑ. මම S2 කරලා බලනකොට සීට් එකේ හොම පිටිපස්සේ ඉන්න පොඩි උන්ට දුර පොඩි උන් කියන උන්ට මට තේරි ලොකු උන් ඉන්නේ. ඔබ බලාගෙන ඉන්න මම S2 කරලා මම ඉන්නේ ඉස්සරහවල තියා නිල් මාමා ඉන්නේ. අන්දී මේ සෙට් එකේ වැඩට යන මාමා කෙනෙක් ඉන්නේ. ඒ මාමා සෙට් එකේ එදා වැඩට යන්න නැතුවද කොහෙද මේ වෑන් එකේ මම හොස්පිටල් ගිහින් දාන්න. ඊළඟ ට්‍රිප් එක බෝරින් වෙන නිසා අපේ තාත්තා යන්නේ කියලා යාලට පොලිස් එකෙන් සේවම් කරා. ඊට පස්සේ තිස්සමාරමියා ඉන්නවා නම් බලන්න සපෝට් එකක් අම්මෝ ඉතින් මචං කොහමද උඹලා හොඳින්ද? මම නම් ඉතින් හොඳින් ඉන්නවා. හොඳ වුණා නරක වුණා දවස කතා කරන්න එපා හෙට එළි වෙනකන් නේද? ඉතින් ඒක නෙමෙයි මචං. තල ටික කොටා ගන්න මචං. නෑම්බා හෙව්වා මචං. හම්බුනේ නෑ මචං. බඩේ කුරු ටිකක් තනියම පතුරු ගහගත්තා මචං. හෙව්වා ආවේ නෑ මචං. මම මේ කියන්නේ පැල් කොටේ තියෙනවා. උරුපතේ වතුර තියෙනවා. පැණි මාළු තියෙනවා. කිරි හට්ටියක් කියම මුදුකලා කෑව හැකි. සැප සම්පත් නම් ඉතින් ඕන් ওই ටික තමයි තියෙන්නේ ඉතින්. අනික මචං අලු හුණු නෑ ඔයගේ පතේ අතුලන්න අලු හුණු පොටි රබර් ප්ලෑන්ට් නෑ ඉතින් මචං. එව්වට බරුවට වේදම් කරන්න ඕනේ නෑනේ. නේද? මැරෙන ටිකට. ඒ හින්දා ඉතින් එව්වා බලාපොරොත්තු එන කෙනෙක් ඉන්න ඕන ඉතින් එව්වා බලාපොරොත්තු වෙන්න එපා. ඔය අලු හුණු රබර් ප්ලෑන්ට් පොටි ඒවා බලාපොරොත්තු වෙන්න එපා. කැමති නම් ඉතින් කතා කරපල්ලා නෑම්බකට මම මේ කියන්නේ පැල් කොටේ තියෙනවා ඉතින්. මැරෙනකන් හිටියා ඒක. මරණකල් හිටියේ අයියෝ. දැන් ඉතින් උඹේ දොරවල් දෙක නැති පැල් කොටේ පිටුරු වලින් වහලා ලාපු තෙල් ටිකක් දාලා ගිනි තියාගනි. මරණකල් දී උඹේ පැල් කොටේ වලේ. දැනටමත් කරවෙච්ච අඟුරු පාටට තියෙන ඉඟුරු කෑල්ලක් තියන් ඒක තරි ගහගන්න නෑම්බියක් හොයනවා මේක. අලේ යන්න. පොල් පැලේ හොල්ලලා වීඩියෝ ගහලා නිදියගෙන හෙට ඇත්තටම තොට තල කොටන්න යන්න තියෙනවා. පල වරබංග මේක බෙට්ටව ගෙදර ගිහම කතා. ඉතින් කොල්ලනේ
උඹලා ගියාද ඉතින් වැලන්ටයින් එකට? ඕ මම නම් ගියා ඉතින් මචං මේ නෑ බියකම. මම මේ ගියා ඉතින් මම මෙහි මල් ටිකක් කඩාගත්තා මචං. ඔය ගල්වල තියෙන මචං පොඩි හිඤ්ඤමරම් මල්, හිඟුර මල් මචං, හාතාවර්ය මල්, පොල් පලා මල් එහෙම ටික කඩලා මචං ලස්සනට මිටි කඩලා මචං තේක කොලකින් කොට්ටේ ගහලා මචං. හරිද? තේක කොලකින් කොට්ට ගහලා මචං අරන් ගියා ඉතින් මචං. වෙනසකටත් එක්ක ඉතින් මචං වෙන උන් ඔහොම අරන් යන්නේ ඔව් නෑ. මචං. අනේ ඉතින් මම බස් වලට කර වෙලා ඇමරි ඉන්නකොට ඕන් ආවා ඉතින් උන්දා කෙනෙක් ඇවිල්ලා ඉතින් මම මචං ඔය අයිනට වෙලා හිටියා ඉතින් මමත් ඉතින් මේ දන ඉන්දකින් හො දන ගහලා මචං මම මල් පිට දීලා මචං මේ කිව්වට පස්සේ කිව්වා අනේ පෙට්ටියකුත් අරන් ආව නම් හොඳයි අයියා ඈ මේ වල පය ගොඩ පය නින්නේ පෙට්ටියකුත් අරන් ආව නම් ඉතින් හොඳයි කියලා කිව්වා ඉතින් මේ මං එහෙම සමිතියට බැඳිලා තින්නේ කියලා මං කිව්වා ඉතින් සමිතියට නම් බැඳිලා ඉන්නේ අනේ වීර කපුරිලව වගේ ඉතින් මම වීරව පට්ටහන බලන් හිටියා මොකද මේ කියන්නේ කියලා ඔයිට වඩා හොඳයි තේක්ක කොලේ ගහපු ගොට්ටේ බෙට්ටක් දාගෙන දෙන්නම කෑවා. මෙතන බෙට්ටක් එන්න දෝ යනවාද යන්න? මම එකපාරක් කිව්වා නේද තමුසෙට යන්න කියලා. මේ මිනිස්සයාට මේ පැත්තකින් මේ වීඩියෝ එක බලනවා නම් මචං ඉස්පයි එකක් දෙන්න බා. අවුනි මම සල්ලි දෙන්න. ඔල දෙන්න. හරි නේද? අවුනි නේද? ජම්බු ගහට මන් නැගලා ජම්බු කඩන් කෑවා ජම්බු ගහින් නටුනේද අපි ආවම පොතේ ජම්බු ගහට මන් නැගලා ජම්බු කඩන් කෑවා අයියේ ජම්බු ගහින් නටුනේද දන්නේ නැත ඉස්සරහට මොනා කරයිද දන්නේ මේකේ ජම්බු ගහින් ජම්බු කාලා බෙට්ටක් මම දෙම්මා කියලා ජම්බු ගෙඩිය වගේ තියෙන බෙට්ටක් පෙන්නයි දන්නේ අම්මෝ මාගන්නවා මේ මටත් අවුරුදු 50යි මමත් හරි තරුණයි මොනවාද මටත් හොඳට ආදරය කරන්න පුළුවන් ජම්බු කාලා බෙට්ටක් දාන්න ඕනේ ඒක අපිට වීඩියෝ කරලා එවන්න ඕනේ එහෙනම් අපි යනවා මේ ඉන්නේ හොඳ නෑම්බිය කොටිගලේ අපේ ආනන්දයට පෑ කොටියට වෙලා මුදු මීකිරි කන්න කැමති නම් ඔයා කොටිගලේ ඒරඟුවට කතා කරන්න උත් ඔයා වගේ හිට් එකේ තමයි ඉන්නේ එතකොට ඔයාලා දෙන්නටම පුළුවන් තේක්ක කොලේ කොටු ගහලා වෙන්න අතරෙන් හදවත මටත් අවුරුදු 60යි මටත් හොඳට ආදරය කරන්න පුළුවන් දැන් ඉන්න කොල්ලන්ට වැඩිය කවුද කැමති අම්මෝයින් බස්සගත්ත මොකද්ද කොටිගලේ ඊර්ගුවගේ ජම්බු ගන්න නෑන්ඩිම කියන එක මේ රත්තරන් හදවත අංකල් කිව්වනේ ආය බල මේ මටත් අවුරුදු 60යි මටත් හොඳට ආදරය කරන්න පුළුවන් දැන් ඉන්න කොල්ලන්ට වැඩිය කවුද කැමති කවුරුත් නෑ මේ කවුද කැමති මේ අදන්නේ කොටිගල ආනන්දයෙන් කණ්ඩ වත්තරන් හදවත අංකල් උඹ කොටිගල ආනන්දයෙන් කණ්ඩ තමයි යන්නේ කොටිගලයාගේ ජම්බු ගෙඩියට ගොඩ වෙන්න දීපන් ඒ මංගල්ලේ මමයි කරලා දුන්නේ මම වෙන එක බලන්නම් කරතරන් හදවතට රත්තරන් හදවත් ඉතින් හදවත මොකද වෙන්නේ ඔයගොල්ලෝ හොඳින් ඉන්නව නේද මට අහන්න බැරුණා ඉස්සෙල්ලා මුලින්ම ඔයගොල්ලෝ හොඳින් ඉන්නවද අන්න හොඳින් ඉන්න නෑ මම හොඳින් නෙවෙයි මම හොඳින් ඉන්න හොඳින් ඉදියත් නරකින් ඉදියත් දුකින් ඉදියත් මොන විදියට ඉදියත් අපි නැති වෙන එක තුල අපි පවතිනවා ඉතින් මොන මගුල කරත් දෙයක් නෑ මං නැති වෙන එක තුල අපි පවතිනවා එතකොට අපි පැවතිලා තියෙන්නම නොපැවතීම තුල එතකොට අපි කොහෙවත් පැවතිලා නෑ අපි ඉන්නවා කියලා ඔව් කියන්නේ ඉතින් ඉන්නවා අපි කොහෙවත් ඇත්තටම දැන් නෑ මම මගේම කියලා
නිසාදී පතුලුත් ටික ගිරිපුරත් එකේ බොරළු ගොඩේ ගල් වලේ බොස්සගේ. පතුලු ටික වැඩිය චිත්‍ර ටික ලස්සනයි අම්මපා. ඔව්. දැන් නම් ඉතින් වැව මඩ වෙලා ඇත්තේ වැස්සනේ. දැන් ඉතින් පිටර වී ගහලා අදේට කුඹුරු කොටන්න හොඳයි. උඹම කුඹුරු කොටලා උඹම වී ටිකක් කොටාගෙන උඹම කාපා. අපේ හා ටිකට කෙලින් නැතුව උඹම හා කාපන් උඹේ හා. අධ්‍යාපනයේ වටිනාකම පේනව නේද? මේව දරුවට පෙන්නලා බය කරලා උගන්වන්න. ලොකු වෙලා මේ වගේ වෙන්න ආසයිද කියලා අහන්න ගහන්න ඕනේ. මේ ගෑණිගේ වීඩියෝ එකක් පෙන්නලා ලොකු වෙලා පුතේ මේ වගේ වෙන්න ආසද? දරුවා බය වෙනවා. දරුවා බය ඉගෙන ගන්න ඕනේ. අම්මේ මෙහෙම වෙනවද ඉගෙන ගත්තේ නැත්තම්? ඔව් පුතේ ඔව්. අනේ මං එහෙනම් දැම්ම ඉගෙන ගන්නවා කියන්න අම්මේ පුතේ. කියලා පුතා පාඩම් කරයි. ඉතින් සසිනිසාදී හොඳයි ඉතින් දරුවන්ට උගන්වන්න ඉතින් මේ වගේ. ඉතින් හේතු වෙන දරුවෙක්ට ඉගෙන ගන්න හේතු වෙනවා මේ වගේ අධ්‍යාපනයක් නොමැති මිනිස්සෙක් පෙන්නලා. ඉතින් සසිනිසාදී ඒකට හේතු වුණා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවාට ලබන ආත්මහරි යොද මනසින් උසස් මිනිස්සෙක් වෙන්න ලැබේවා කියලා. සැදැහැ සිතින් යහපත් සිතින් මාර ලස්සන චේතනාවෙන් ඇත්තටම ප්‍රාර්ථනා කරන සසිනිසාදී ඔබට පෙරවන් සරණයි. ටික්ටොක් කරා කියලා තේරුමකුත් නෑනේ ඉතින්. මේ අපිට උදව්වක් ගන්න කෙනෙක් නැත්තම් මොකටද අපි ටික්ටොක් කරන්නේ? අපිට උදව් කරගන්න දාන්න කෙනෙක් නැත්තම් යාළුවෙක් නැත්තම් අපි ආසය කරලා වැඩක් නෑ. ටික්ටොක් ඇවිල්ලා වැඩක් නෑ. ෆේස්බුක් ඇවිල්ලා වැඩක් නෑ. මොකකටවත් වැඩක් නෑ. අපි ප්‍රේම පාළුව මගා ගන්න අපි ආපුවම අපිට මේ උදව් කරන්න කෙනෙක් නැත්තම් අපි මොකටද අපි ටික්ටොක් කරන්නේ? අපි කාටවත් මෙසේජ් කරන්නේ? පාළුව මගා ගන්න Facebook TikTok ආවම කවුරුත් උදව් කරන්නේ නැත්තම් අපි මොකටද මෙසේජ් කරන්නේ ඇත්තටම? කාටවත් මෙසේජ් කරන්න කාටවත් අමාරුවක් නෑ ඉතින්. නෑ ඉතින් අමාරුවක් උගන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්නේ නැත්තම් නැත් වෙයිටියට මට ප්‍රශ්නයක් නෑ ඉතින්. බලන්න ඉල්ලන්නේ අපිට සලකන්න කෙනෙක් නැති නිසානේ අපිට මෙහෙම වෙන්නේ. කමක් නෑ ඉතින් අපේ දුක තේරෙන කෙනෙක් ඉන්නවනම් අනුකම්පා කරන්න ඉතින්. අම්මට කොහමද ගොල්ල පෘථග්ජන මිනිස්සෙක් කොහම කතා කරනකොට අනුකම්පා කරලා 30ට සල්ලි දෙන්නේ? ඇබොල නෑම්බියේ. තී සෝෂල් මීඩියා නෝට අපි ගෙවන්න ඕනද බොල? ගොම් වැස්සිය. කියපිය මට. පාතක් නැතුව පැකේජ් එක දාගෙන සෝෂල් මීඩියා එන උන්ට ආතල් දෙන්න එපා. උන්ට තැලේ වැල් නැතුව මේකටලා ඉන්නේ. මේ ගෑණි පාළුවට තනිකමට හාන්සියට TikTok Facebook කරනකොට අපි ගෙවන්න ඕනද? ටැක්බන් අයියෝ. එන්නෝ හුතු කැල්ල. හරි අවුලක් නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බලලා දාන්න නැත්තන් එපා. බල කරන්නේ නෑ ඉතින්. බලෙන්න ඉල්ලලා වැඩකුත් නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් 10000ක් දාන්න ඉතින්. මෙච්චර අවුලක්. 10000ක් ඇතිද? මේ නෑ යවන්න ඕනේ. කොටියගල ආනන්දගේ පැල් කොටියට. කරවිච්ච බඩිරිවු කරලා ලෙලි ගහන්න. එතකොට තේරෙයි සල්ලි හොයන්න මෙච්චර අමාරුද කියලා. සල්ලි ටික කොටා ගන්න නෑම්බිය කොන්න කොටිය ගොඩ ආනන්ද හොය හොය ඉන්නේ. චෙක් කරලා දෙන්න නෑ යන්නවට කියලා. ඉතින් මමත් යනවා ඉතින් මේක ඉන්දියා කියලා උඹලා මට කන්න අදින්න දෙන්නේ නෑනේ. අපි මේ කම්මැලිකමට Facebook TikTok YouTube බාවට වැඩක් නෑනේ. උඹලා මට කීයක්වත් දෙන්නේ නෑනේ. මොකටද මම මේවට ඉන්නේ? නිකම් බොරුවට. මම යනවා යන්න. මම යනවා. හරි අවුලක් නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් දාන්න ඉතින්. රුපියල් 10000ක්. බල කරන්නේ ඉතින් මෙසේජ් එකක් මම දාන්නම්. අම්මෝ අතල් ගම්මෝ කොයි හොඳම